පාරිභෝගිකයා සහ ගනුදෙනුකාරයා කියන්නේ එක්කෙනෙක්ද එහෙමත් නැත්නම් දෙන්නෙක්ද? පැහැදිලිවම මේ දෙන්න එක්කෙනෙක් වෙන අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම මේ දෙන්න දෙන්නෙක් වෙන අවස්ථාවකුත් තියෙනවා. ගනුදෙනුකාරයා කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාරයකින් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න කෙනා. ඒ කියන්නේ තවත් පැහැදිලි කරනවා නම් ව්‍යාපාරයේ සමග ඍජුව ගනුදෙනු කරන පුද්ගලයා. පාරිභෝගිකයා කියලා කියන්නේ ඒ ව්‍යාපාරය තුළින් ගනුදෙනු කරලා ලබාගත් භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කරන කෙනා. එතකොට මට පුළුවන් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදීගෙන ව්‍යාපාරයේ ගනුදෙනුකරුවා වෙන්නත්, ඒ වගේම ඒ භාණ්ඩය හෝ සේවාව පාවිච්චි කරලා ඒකේ පාරිභෝගිකයා වෙන්න. හැබැයි මට පුළුවන් ව්‍යාපාරයක භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී අරගෙන ගනුදෙනුකරුවා වෙලා ඒ භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කරන්න වෙන කෙනෙක් නම් එයා තමයි ඒ භාණ්ඩය හෝ සේවාවේ පාරිභෝගිකයා බවට පත් වෙන්නේ. එතකොට ඕනෑම ව්‍යාපාරයක ගනුදෙනුකරුවා සහ පාරිභෝගිකයා කියලා කියන්නේ එක්කෙනෙක් වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි දෙන්නෙක් වෙන අවස්ථාවක් තියෙනවා. කෙසේ වෙතත් මම අද කතා කරන්න යන්නේ ඕනෑම ව්‍යාපාරයක මේ පාරිභෝගිකයා එහෙමත් නැත්නම් ගනුදෙනුකරුවට මොනතරම් ලොකු පවර් එකක් බලයක් තියනවද නෛතික එහෙමත් නැත්නම් නීත්‍යානුකූල පැත්තෙන් කියලා. මතක තියාගන්න ගනුදෙනුකරුවෝ සහ පාරිභෝගිකයෝ විදිහට අපිව බලා ගන්න ආයතනයක් පවා ලංකාවේ තියෙනවා. ඒ තමයි CAA එහෙමත් නැත්නම් Consumer Affairs Authority කියලා කියන්නේ. මේ ආයතනයට අපිට ඕනෑම අවස්ථාවක ව්‍යාපාර කරන විවිධාකාරයේ වැඩ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ගනුදෙනුකරුවන් සහ පාරිභෝගිකයන් විදිහට අපිට ඔවුන්ගෙන් ඕනෑම වෙලාවක ඕනෑම තොරතුරක් ලබා ගැනීමට අයිතියක් තිබෙනවා. දේවල් දැන ගැනීමට අපට අයිතියක් තියෙනවා. ඒ වගේම අපි පරිභෝජනය කරන දේ ගුණාත්මක නිෂ්පාදනයක් පාවිච්චි කරන්න අපිට ගනුදෙනුකරුවෙක් පාරිභෝගිකයෙක් විදිහට අයිතියක් තියෙනවා. පැමිණිලි කරන්න පුළුවන් භාණ්ඩයක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් නම් ඔයා භාණ්ඩය මිලදී අරගෙන දින 90ක් එහෙමත් නැත්නම් මාස 3ක් ඇතුළත ඔයා පැමිණිලි කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා ලබාගත්ත සේවාවක් නම් ඒ අදාළ සේවාව ලබාගෙන මාස 1ක් ඇතුළත ඔයාට පැමිණිලි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයා ළඟ තියෙන හැම ඩීටේල් එකක්ම හැම දත්තයක්ම සාක්ෂි සහිතව රිසිට්පත් සහිතව ඔයා ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ක්‍රමවේදයට පැමිණිලි කරලා ඔයාගේ අයිතිවාසිකම් ඉල්ලුම් කරන්න පාරිභෝගිකයෙක් සහ ගනුදෙනුකාරයෙක් විදිහට ඔයාට අයිතියක් සහ හැකියාවක් තියෙනවා.